විශේෂයෙන්ම දෙවන බුවනක බාහු රජුරුව පස්ස ලොකු ස්ත්‍රීන්ට පශ්චාත් භාගයේ විශාල ස්ත්‍රීන්ට හරි කැමැත්තක් දැක්වුවා. යෝනක දේශයෙන් එහෙම නැත්නම් අරාබි රටවලින් ආපු වෙලෙන්දු මේක දැනගත්තා. ඒ කට්ටිය ඉතා සියුම් කුමන්ත්‍රණ දේශපාලනයක් ලැහැත්ති කළා. රජ්ජුරුවන්ගේ කැමැත්ත තේරුම් අරන් මොකද කළේ? අරාබි රටින් ඉතාම සුරුපිමත් තරුණියක් විවාහ කළ දුන්නා රජ්ජුරුවන්. මේ යෝනක කුමාරියට දරුවෙක් ඉපදුණා. අර කූට වෙළඳුම් මොකද්ද කළේ? අර කුමාරිකාව හරහා රාජ්‍ය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ලැහැත්ති කළා. යෝනක බිසවගේ රූසපුව පිළිබඳව ඉතාම ආශක්ත වෙච්ච රජ්ජුරුව, ඇයට වශී වෙච්ච රජ්ජුරුව ඒ කුමාරිකාවට දරුවා ඉපදිච්ච දවසේ ඇහුවා, කුමාරිකාවනි ඔබ කැමති වරයක් ඉල්ලන්න කියලා. අර කුමාරිකාව මොකක්ද ඉල්ලපු වරය? බුදුදහම, රාජ්‍ය සහ භික්ෂුව. වර්තමාන පාලකයෝ පිළිබඳ භික්ෂුන් වහන්සේලා ඉන්නේ අසතුටින්. භික්ෂුන් වහන්සේලාගේ දේශපාලනික අදහස් දැක්වීම සහ භික්ෂුන් වහන්සේලා රජය සම්බන්ධව කරන විවේචනය රජය සාධනීයව බලනවට වඩා දේශපාලන කෝණයෙන් අරගෙන බලනවා අපි දැකලා තියෙනවා. එකක් පාලකයන් විසින් සහ ඔවුන්ට ආවඩන වන්දි භට්ටයන් විසින්. ප්‍රසිද්ධම වචනය ඩෝබි බලකාය විසින් මේ අය භික්ෂුන් වහන්සේලා නෙවේ, භික්ෂුවකගේ කාර්යභාරය මේක නෙවේ කියලා දැඩි විවේචනයක් සිද්ධ කරනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ මාතෘකාව ඊටාම කාලෝචිත වෙනවා මේ වෙලාවේ අපේ සංවාදයට යොමු කරගන්න. රාජ්‍ය, බුදුදහම සහ භික්ෂුවගේ ඓතිහාසික කාර්යභාරය. බුද්ධ දේශනාවට අනුව ගත්තහම සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනය. සියලු පව් දුරු කිරීමත් සියලු කුසල් වැඩිමත් සිත පවිත්‍ර කර ගැනීමත් කියන එක තමයි බුද්ධ ශාසනය, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වෙලා තියෙන්නේ. එතකොට වර්තමාන භික්ෂූන් වහන්සේලා මේ මූලික බුද්ධ වචනේ බිඳ දමලා. ඔබ දන්නවා දඹදිව තුල බුදුරජාණන් වහන්සේගේ ධර්ම ව්‍යාප්ත වුණාට පස්සේ විවිධ විදිහට බුද්ධ ශාසනය ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ නවරට සසුන පිහිටවනකොට ශ්‍රී ලංකා දීපයට, එහෙම නැත්නම් අපේ මාතෘ භූමියට බුදුදහම අරගෙන වැඩම කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා ඓතිහාසික මිහින්තලා පව්ව මුදුනේ ඉඳලා බණ කියන්න පටන් ගත්තේ කායික කලාද. පළවෙනියට බණ කිව්වේ රජ්ජුරුවන්ට. මේ පණිවිඩේ පටන් ගත්තේ ඇත්තටම මිහිඳු හාමුදුරුවන්ගෙන්. නෑ, මිහිඳු හාමුදුරුවන්ගෙන් නෙවෙයි. ලෞතර බුදු පියාණන් වහන්සේත් වැඩ ඉන්න සමයේ උන්වහන්සේ රටකට, රාජ්‍යයකට මේ ධර්ම දේශනා කරන්න යනවා නම් පළමු කොට රජුන්ට බණ කිව්වා. රජු දැහැමි කරගෙන තමයි සෙසු සමාජයට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න උත්සුක වුණේ. ඒකට හේතුව ඇයි? ලෝකේ වෙන සමයාන්තර ඉගැන්වීම් සියල්ලකම විශේෂයෙන් බුද්ධ ශාසනය අතෑරියාම ඒ කාලේ පැවතිච්ච Hindu ඉගැන්වීම් වල යුදවාදී දෙවිවරු හිටියා. යුද්ධය වෙනුවෙන් සටන් කරා. ඒ විතරක් නෙවෙයි, වර්තමාන ප්‍රචලිත ආගම් ගත්තාම කතෝලික ක්‍රිස්තියානි ආගම් ආරක්ෂා කරන්න නයිට්වරු හිටියා. ඒ විතරක් නෙවෙයි, කුරුස යුද්ධය වගේ තමන්ගේ ආගම නාමෙන් දැවැන්ත සන්නද්ධ ව්‍යාපාර තිබුණා. මුස්ලිම් ආගම, එහෙම නැත්නම් ඉස්ලාමිකයන් තුල ජිහාඩ් වගේ මතවාද තුලින් ආගම ආරක්ෂා කරන සන්නද්ධ ව්‍යාපාර තිබුණා. හැබැයි බුද්ධ ශාසනයේ සන්නද්ධ ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් පවතින රටේ පාලකයාගේ අනුග්‍රහය විශේෂ වශයෙන් බුද්ධ ශාසනයට උවමනා වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඇවෑමෙන් පස්සේ දඹදිව තුල, ජම්බුද්දීපයේ තුල ශාසනය අතුරුදහන් වෙන්නටත් ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ මොකද්ද? ශක්තිමත් බෞද්ධ රජවරු බිහි නොවී. මේ අඩුපාඩුව තේරුම් ගත්ත මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනියට කරේ මොකද්ද? දේවානම්පියතිස්ස රජුරුව බෞද්ධයෙක් බවට පත් කරන එක. දේවානම්පියතිස්ස රජුරුව ඔන්න බෞද්ධයෙක් බවට පත් වුණා. එතන ඉඳලා රාජ්‍ය සහ භික්ෂුව ඊටාම සමීපව මිත්‍රයන්සේ කටයුතු කරන්නට යෙදුණා. ලංකාවේ සමාජ, සංස්කෘතික, ආධ්‍යාත්මික සංවර්ධනය නිසා භික්ෂුවගේ කාර්යභාරය අදීනයි. දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් පටන් ගත්ත මේ රාජ්‍ය සහ බුදුදහමේ බැඳීම
ස්තර තුනකින් භික්ෂු සමාජයේ කටයුතු කරා. එකක් තමයි ආධ්‍යාත්මය විමුක්තිය මොහොන භික්ෂුන් වහන්සේ. උන්වහන්සේලා වනගත වෙලා ආරණ්‍යගත වෙලා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මීය පෝෂණය කරන්න වැඩ කළා. භික්ෂු ශාසනය දූර දෙකකට කැඩෙනවා. එකක් ග්‍රන්ථ ධූරය, අනිත් එක විදර්ශනා ධූරය. ඔය ග්‍රන්ථ ධූරයේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා තමයි ග්‍රාමවාසීව වැඩ හිටියේ. හුදු මහත් බෞද්ධයාගේ ආගමික අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන්න උන්වහන්සේලා කටයුතු කරා. විදර්ශනා ධූරයක භික්ෂුන් වහන්සේලා මොකද කරේ? උන්වහන්සේලා මිනිසුන්ගේ ආධ්‍යාත්මික සුවය පිණිස ආරණ්‍යගත වෙලා වනගත වෙලා කටයුතු කරන්නට යෙදුණා. මේ කාරණා දෙකම එකසේ වැදගත්. ග්‍රන්ථ ධූරයත් ඕනේ, විදර්ශනා ධූරයත් ඕනේ. ඔය ධූර දෙකට අමතරව භික්ෂුව රාජ්‍ය පාලකයා සමග ඊටාම සමීපව කටයුතු කරන්නට යෙදුණා. අපි උදාහරණ කීපයක් ගමු. හෙළයේ තියෙන මහා සංග්‍රාමයේ එලාර දුටුගැමුණු යුද්ධ ගන්න. සද්ධාතිස්ස කුමාරයයි දුටුගැමුණු කුමාරයයි අමනාප වුණාම දෙන්න යාළු කරේ කවුද? හාමුදුරුවෝ. මේ යුද්ධයට වඩිනර යුද්ධ සේනාව පස්සේ හාමුදුරු වැඩම කරන්නට යෙදුණා. පසු කාලීනව එතනින් අවසන් වලගම්බා රාජ සමයේ අපේ රටේ පාලනය සද්දවිඩයන් අතර ගියාම පලා ගිය මහා කළු සිංහලයා එහෙම නැත්නම් වලගම්බා රජුරෝ රැකගෙන වලගම්බා රජුරු අවුරුදු 12ක් ආරක්ෂා කරගෙන නැවත මේ රටේ රාජ්‍ය දිනා ගැනීම සඳහා උදව් කරේ කවුද? උපික්කලතිස්ස හාමුදුරුවෝ. ඒ විතරක් නෙවෙයි. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මේක හොඳට අහන්න. භික්ෂුවට ප්‍රාණඝාතයේ නිරත වෙන්න බෑ. භික්ෂුවක් මනුෂ්‍ය ප්‍රාණයෙකුගේ දිවිතොර කරන මිනිහෙක් මැරුවොත් පාරාජිකා ප්‍රත්‍යක් තියෙන මොකද්ද? මරණ වන්නංවා සංවන්නේය මරණායවා සමාදපේය. භික්ෂුවට මරණය සංවර්ණා කරන්නත් බෑ, අගය කරන්නත් බෑ. අනේ එහෙම මරණයක් වුණා නම් හොඳයි කියලා සමාදම් වෙන්නත් බෑ. ඒක පාරාජිකා වෙනවා. ඔබ දන්නවද අතීතයේ භික්ෂුන් වහන්සේලා සමහර ලාවට මේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එවැනි කටයුතු කරා පවා පෙළමිච්ච අවස්ථා තියෙනවා. ප්‍රසිද්ධම කතාව තමයි කුරුණෑගල යුගයේ දෙවන බුවනික බාහු රජුරුව ඊටාම ස්ත්‍රී දූර්තෙක්, සුරා දූර්තෙක්. ඒ කියන්නේ මොකද්ද? එයා ස්ත්‍රීන්ට හරිම කැමැත්තක් දැක්වුවා, සුරාපානයට යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම දෙවන බුවනික බාහු රජුරුව පස්ස ලොකු ස්ත්‍රීන්ට, පශ්චාත් භාගයේ විශාල ස්ත්‍රීන්ට හරි කැමැත්තක් දැක්වුවා. යෝනක දේශයෙන් එහෙම නැත්නම් අරාබි රටවලින් ආපු වෙලෙන්දු මේක දැනගත්තා. ඒ කට්ටිය ඉතා සියුම් කුමන්ත්‍රණ දේශපාලනයක් ලැහැත්ති කරා. රජ්ජුරුවන්ගේ කැමැත්ත තේරුම් අරන් මොකද කළේ? අරාබි රටින් ඉතාම සුරුයුපිමත් තරුණියක් විවාහ කළා දුන්නා රජ්ජුරුවන්. මේ යෝනක කුමාරියට දරුවෙක් ඉපදුණා. අර කූට වෙළඳුන් මොකද්ද කළේ? අර කුමාරිකාව හරහා රාජ්‍ය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ලැහැත්ති කළා. යෝනක බිසවගේ රූසපුව පිළිබඳව ඉතාම ආශක්ත වෙච්ච රජ්ජුරුව, ඇයට වශී වෙච්ච රජ්ජුරුව ඒ කුමාරිකාවට දරුවා ඉපදිච්ච දවසේ ඇහුවා, කුමාරිකාවනි ඔබ කැමති වරයක් ඉල්ලන්න කියලා. අර කුමාරිකාව මොකක්ද ඉල්ලපු වරය? සුදුසු කාලයට ආවට පස්සේ රජකම මගේ කුමාරයාට ලබා දෙන්න කියලා. රාජ්‍ය පාලන නීතියට අනුව වැඩිමහල් දරුවෙක් ඉන්නකොට කුඩා දරුවට රජකම දෙන්න විදිහක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මගේ කුමාරයාට ඉස්ලාම් දහම ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. රජුරු ඇගේ කුමන්ත්‍රණයට අහු වුණා. ඇත්තටම ඇගේ කුමන්ත්‍රණය නෙවෙයි, අර වෙලෙන්දන්ගේ කුමන්ත්‍රණයට අහු වුණා. මේ කුමන්ත්‍රණය ගැන ඉවවැටලා තිබුණා දේවරාජ කියන රජුරුවන්ගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු එක්තරා ඇමතිවරයෙක්. මේ දේවරාජ ඇමතිවරයා මොකද කරේ? සැබෑ උරුමේ තියෙන මේ පරාක්‍රම බාහු කුමාරයා හොර රහසේම රාජමාලිගාවෙන් පිටත් කරලා රහසේ ඇති දැඩි කළා. මේ කුමන්ත්‍රණය නිසා යම් දවසක අනතුරක් වෙන්න පුළුවන් බව දේවරාජ ඇමතිය දැනගත්තා. දෙවන බුවනික බාහු රජුරුවන්ගෙන් පස්සේ මොකද වුනේ? රාජ්‍යත්වයටපත් උනේ අර මුස්ලිම් කුමාරයා. එහෙම නැත්නම් ඔහුගේ නම වත් හිමි කුමාරයා. වත් හිමි කුමාරයා රාජ්‍යත්වයටපත් වීමෙන් පස්සේ අපේ රාජ්‍යයට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳව දේවරාජ ඇමතිවරයා මොකද කරේ? අස්ගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා පැහැදිලි කරලා දුන්නා. මේ කට්ටිය ලස්සන කුමන්ත්‍රණයක් ලැහැත්ති කරා. වත් හිමි කුමාරයාට කිව්වා දෙවන බුවනික බාහු රජුරුව හංගපු මහා වස්තුවක් තියෙනවා, ඇතුගල මුදුන.
මේ වස්තුව ගන්න නම් සර්ව රාත්‍රික පිරිතක් කියන්න ඕනේ. ඇත්තටම වත්හිමි කුමාරයා මුස්ලිම් භක්තිකයෙක්. එයාට පිරිතෙන් ඇති වැඩක් නෑ. හැබැයි මේ කුමන්ත්‍රණයට මෙයා අහු වුණා. මෙයා වස්තුවට තියෙන ලෝභකම නිසා එයා කැමති වුණා පිරිතක් කියන්න. ඉතින් නියම කරගත දවසේ ඇතුගල මුදුනට ගිහිල්ලා පිරිත් අහන්න රජුරු ඉඳගත්තා. මේ පිරිත් කියන මණ්ඩපේ රජුරවන්ට ඉඳ ගන්න තැනකුත් හදලා තියෙනවා. ඒ බෑවුමට වෙන්නේ වත්හිමි කුමාරයා ඒ රාජකීය පිරිවරත් අර මණ්ඩපේ ඉඳගෙන පිරිත් ආහා ඉන්නවා. මධ්‍යම රාත්‍රියේ රජුරවන්ට නිින්ද යනවා. ඒ අතරතුරදී උගුලක් හැටියට අටවලා තිබ්බ අර මණ්ඩපේ පිටින්ම ඇතුගලෙන් පහලට තල්ලු කළා වත්හිමි කුමාරයා ඝාතනය කරා. ඊට පස්සේ තමයි නැවත පරාක්‍රමබාහු කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්නේ. මේ කුමන්ත්‍රණයට භික්ෂුන් වහන්සේලා කවුද? මං මේ කිව්වේ රාජ්‍ය සහ භික්ෂුවගේ තියෙන බැඳියාව. අපිට කියන්න පුළුවන් පරාජිකා වුණා වගේ කාරණා. අද එහෙම චෝදනා කරන්නවා. එවැනි දහම දන්න කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අර වත්හිමි කුමාරයා දිගටම මුස්ලිම් රජ කෙනෙක් හැටියට ඉඳලා ඔහුගේ පරපුර මේ සමාජයේ ව්‍යාප්ත වුණා. යෝනක වෙළඳුන්ගේ කුමන්ත්‍රණය නිසා සිංහල රාජවංශයේ මුස්ලිම් රජ කෙනෙක් අතට රාජ්‍ය බලය යන්න එදා කටයුතු වුණා. අදත් එවැනි කුමන්ත්‍රණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පසු කාලීනව ගන්න නූතන ඉතිහාසය ගත්තහම 1815 උඩරට ගිවිසුමින් අපේ රාජ්‍ය සුද්දට පාවා දුන්නා. මුලින්ම ඊට එරෙහිව නැගිට්ටේ කවුද? ඒ නැගිට්ටෙත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා කතිර කොඩිය බිම දාලා සිංහ කොඩිය ඉස්සුවා. ඔබ දන්නවාද ඒ කතාව විමලානන්ද තෙන්නකෝන්ගේ උඩරට කැරැල්ල කියෙව්වොත් ඊට අදාළ ඓතිහාසික ග්‍රන්ථ ටික කිව්වොත් ඔය කට්ටියට හම්බ වෙයි. වාරියපොළ හාමුදුරන්ට ඉන්න පිරිස කොහොමද කියේ? ඕකා පිස්සෙක් ගිහින් හිරේ දාන්න කිව්වා. එදා ජාතික අරගලයට නැගිට්ටපු හාමුදුරන්ට එහෙම තමයි එදා හිටපු ඇතැම් බෞද්ධ කියන අයත් කටයුතු කරන්නට යෙදුණා. සුද්දන්ගේ ලනුව කාලා රාජ්‍යත්වයට ලෝභ වෙලා බලයට ලෝභ වෙලා තමන්ගේ ජාතිය ශාසනය පාවා දෙන්න එදත් සිංහල මිනිස්සු කටයුතු කළා. ඒ 815න් පස්සේ ඌව වෙල්ලස්සේ කැරැල්ල වෙන්න පුළුවන්, උඩරට මහ කැරැල්ල වෙන්න පුළුවන්. මේ හැම කැරැල්ලම භික්ෂුන් වහන්සේලා හිටියා. බිල්බාවේ කුමාරයා ඇවිල්ලා පැවිද්දෙක්. ඔහුට රාජාභිෂේක කරලා ඔහු රාජ්‍යයේ නායකයා බවට පත් කරගත්තා. අත්තනාය රතනපාල හාමුදුරුවෝ, කඩහපොළ හාමුදුරුවෝ මේ වගේ දැවැන්ත හාමුදුරුවෝ ප්‍රමාණයක් මේ දේශය නිවහල් දේශයක් බවට පත් කරගන්න තමන්ගේ ජීවිතේ කැප කළා. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ පවා ජාතික තොටිත්ල ලියලා ජාතියට ඇස් පෑදුවා. නූතන සෝම හාමුදුරුවෝ දක්වාම අදත් වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ රටට ජාතියට අනතුරක් වෙච්ච හැමතැනම නැගිට්ටා. මේ නැගිටීම භික්ෂුවගේ ඓතිහාසික කාර්යභාරයක්. අපි කිසිම දේශපාලන ව්‍යාපාරයකට ඍජු දායකත්වයක් දුන්න පිරිස් නෙවෙයි. හැබැයි අපි පවා මේ ශාසනික ජාතික අර්බුද ඇති වෙනකොට ඊට එරෙහිව කතා කරලා තියෙන පවතිච්ච සෑම ආණ්ඩුවකට විශේෂයෙන්ම 2010න් පස්සේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් කරපු බෞද්ධ විරෝධී ජාති විරෝධී රටට එරෙහි බොහෝ වැඩසටහන් වලදී අපි ඊට විරුද්ධව නැගිටලා ජනතාවගේ පෙරමුණේ පක්ෂෙත් තහනම් කරලා ඉන්නකොට මෞපින සුරැකීමේ ව්‍යාපාරේ කොහෙන්ද බිහිවෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ ආදීසි හස්තයක් වෙච්ච මෞපිම සුරැකීමේ ව්‍යාපාරේ පටන් ගන්නෙ 1986 ජූලි 26 කොළඹ දෙමටකොඩ පටානාගර විහාරයේ. ජනතා විමුක්ති පෙරමුණට එදත් රැකවරණය දුන්නේ මේ සිවුරෙන් තමයි. පක්ෂෙත් තහනම් කළ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මෙච්චර විනාශයක් කරනකොට පක්ෂෙට එදත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ජවිපය ආරක්ෂා කරගන්න මෞබිම ස්වර්ගීමේ ව්‍යාපාරයට අවස්ථාව දුන්නා තමන්ගේ අභයාරාමේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ, ඒ වගේම විලේගොඩ අරියදේව හාමුදුරුවෝ, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ බලහරුවේ සෝම හාමුදුරුවෝ මෙහි නායකත්වය ගත්තා. තව ගිහි නායකයෝ ඉන්නව නැතුව නෙවෙයි. මම මේ කතා කරන්නේ භික්ෂුවගේ ඓතිහාසික දේශපාලන මැදිහත්වීම සම්බන්ධව. එනම් භික්ෂුව එදත් මැදිහත් වෙලා තියෙනවා. අද වර්තමාන වෙනකොට එදා ප්‍රභාකරන් කිව්වා අනුරාධපුරෙන් උඩට සිංහලයන්ට එන්න එපා කියලා. අද අනුර කුමාර දිසානායක කියනවා මොකද්ද? අනුරාධපුරෙන් උඩට යන්න එපා. එයා එන්න එපා කිව්වා. මෙයා යන්න එපා කියලා කියනවා. සිල් ගන්න ගියාම වෛරය ප්‍රකාශ කරනවා කියලා කියනවා.
අපේ රට සියම් දේශෙන් උපසම්පදා ආපු තැන ත්‍රිකුණාමලයේ සම්බෝධි විහාරේ අපිට බුදු පිළිමයක් තැන්පත් කරන්න දෙන්නේ නැහැ මේ ආණ්ඩුව. ඓතිහාසික වඩුනාගල චෛත්‍ය උඩ ශිවලිංගයක් තියලා කෝවිලක් බවට පත් කරනවා. ආණ්ඩුව මොනවත් තීරණයක් ගන්නෙ නැහැ. නැගෙනහිර කලාපේ තියෙන බෞද්ධ පුරාවස්තු සලකුණු කරලා තියෙන එහෙම නැත්නම් මාර්ග සලකුණු කරපු පුවරු අයින් කරනවා. කදුරුගොඩ විහාරයට මාර්ගයේ පෙන්නන මාර්ග පුවරු ඉවත් කරලා දානවා. මේ විදිහට දැඩිව සිංහල බෞද්ධයාට එරෙහිව දැවැන්ත වැඩසටහනක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා යනවා. අරහෙන් ජනාධිපතිතුමා කියනවා එක කතාවක්. ලාල්කාන්ත ඇමතුර භික්ෂූන්ට වනචාරියෝ කියලා කියනවා. රොෂාන් නක්වීමන ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනිත් පැත්තෙන් කියනවා මොකද්ද? බලංගොඩ කස්සප ආමුදුරෝ කියලා කතා කරන්නවත් ඔවුන්ගේ දිව නැමෙන්නේ නැහැ. මේක මහා ජාතික ව්‍යසනයක්. මේ ආපු භික්ෂුන් වහන්සේලා මේ එකමුතු වෙන භික්ෂුන් වහන්සේලා අතර දේශපාලන සමාජ අදහස් තුල විවිධ භාවයන් තියෙන්න පුළුවන්. හැබැයි පොදුවේ සම්බුද්ධ ශාසනයේ ජාතිය ආරක්ෂා වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා පෙළ ගැසිය යුතුම අවස්ථාවක් මේ උදා වෙලා තියෙනවා. ආණ්ඩුව එක්කලා අපිට තරහක් නැහැ. අපි පරාජිත දේශපාලන ව්‍යාපාරවලට නම් ගම් එක්කලා කියනවා නම් මහින්ද රාජපක්ෂලා හෝ ඒ කඳවුරට රනිල් වික්‍රමසිංහ හෝ ඒ කඳවුරට සජිත් ප්‍රේමදාස හෝ ඒ කඳවුරට බලය අරන් දෙන්න නම් අපි කවදාවත් පෙනී ඉන්නේ නැහැ. අපි මහින්ද රාජපක්ෂට විරුද්ධව කොච්චර සටන් කරාද කියලා ඒ කාලේ ඉඳලා අපිව දන්න මිනිස්සු දන්නවා. විශේෂයෙන් යහපලන ආණ්ඩුව අපි ගිහිලා හිරෙත් දැම්මා. මහින්ද රාජපක්ෂලා අපිට විරුද්ධව නඩු දැම්මා. එහෙනම් අපිට මහින්දත් එකයි අපිට අනිත් පාලකයොත් එකයි අණ්ඩ කුමාර දිසානායකත් එකයි වංචා දූෂණ නතර කරන්න ඒක ඉතාම හොඳ දෙයක්. අපි අධ්‍යකම උස්සලා ඒ වංචාවට දූෂණයට විරුද්ධව ඔබ අරන් යන වැඩසටහනක් වෙනවා සහයෝගය දෙන්න. හැබැයි සිංහල බෞද්ධයාගේ උරුමය මේ කහසිවුරේ උරුමය භික්ෂුවගේ අදීන නායකත්වය ප්‍රතික්ෂේප කරන්න ලැහැත් වෙන්න එපා. අපේ උරුමය විනාශ කරන්න ලැහැත් වෙන්න එපා. අපේ ඓතිහාසික වෙහෙර විහාර විනාශ කරන්න ලැහැත් වෙන්න එපා. එහෙම වුණොත් ඔබට එරෙහි වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම ඔබේ වගකීමක්. ව්‍යස්තාවේ 9 වෙනි පරිච්ඡේදයේ බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කොට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ලෙස පිළි අරගෙන තියෙන ව්‍යස්තාවට දිවුරුම් දීලා ජනාධිපති වුණා නම් ඔබ මේ සම්බුද්ධ ශාසනය සුරකින්නත් මැදිහත් වෙන්න කියන ඉතාම ගෞරවනීය ආරාධනාව සිද්ධ කරනවා. එහෙනම් සියලු දෙනාට එරුවන් සරණයි.